අනුර කුමාර ජනාධිපතිතුමාට සැරින් සැරේ මතක් කරලා දෙන්න වෙලා තියෙනවා එයා දැන් මේ රටේ ජනාධිපති මිසක් අර විපක්ෂයේ හිටපු අනුර කුමාර දිසානායක නෙවෙයි කියලා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපති කියනවා මේ රටේ ගෑස් ගබඩා කරලා තියන්න පුළුවන් දවස් 4කට විතරයි. මාලදීවේ නවත්තපු නැවකින් දින 2කට සැරයක් පොඩි නැව් වලින් අදින්න ඕනෙලු. එහෙම කියලා එයා සැරට අහනවා මේ රටවල්ද? මේ හුන්ඩුනේ කියලා. අපිට කියන්න තියෙන්නේ මේ රටේ ජනතාවට ඡන්දෙ දීලා 3-2 බලයක් දීලා අනුර කුමාර ජනාධිපති කරලා දැන් අවුරුදු 1මාරක් මේ මාර්තු මාසෙට. ඉතින් ඒ නිසා දැන් මේ රට හුන්ඩුවක් නම් අපිට ජනාධිපතිට කියන්න තියෙන එක දෙයයි ඒක සේරුවක් කරන්න බලය දීලා තියෙන ඇතිපදම්. ඒ බලය පාවිච්චි කරන්නේ නැතුව, ඒ බලය මෙලෝදයක් කරන්නේ නැතුව ඉන්දියාව ඉදිරියේ දන ගහලා එදා විපක්ෂෙ ඉන්නකොට කිව්වේ කොහොමද? මේ රටේ හදවත බඳු ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික රනිල් දෙන්න යනවා ඉන්දියාවට. ඒවා ජාතික අපරාධ ඒවට එරෙහි වෙන්න කියලා. එහෙම කියපු අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා මාස කිහිපයයි ගියේ. ඉන්දියාව ඉදිරියේ දන ගහලා ගිවිසුම් 10ක් අස්සම් කරලා අද වෙනකන් ඒක ගිවිසුමකවත් අකුරක් රටට කියන්නේ නැහැ. ඒක තිබ්බ තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු දීපු මිනිහා දැන් ඇවිල්ලා කියනවා අපිට ගබඩා කරන්න බෑ. අපිට වාසුකම් තියෙන මෙට්‍රික් ටොන් 50000ක් විතරයි ගබඩා කරන්න. අපි ඉදිරියේදී මේවා වැඩි කරන්න ඕනේ. ඉතින් වැඩි කරන්න ඕන එකේ ඉඳලා වැඩක් නැහැ. තිබ්බ තෙල් ටැංකි ටික ඉන්දියාවට දොළපිදේ ලෙස දීපු මිනිහෙක් අද ඇවිල්ලා ලැජ්ජ නැති කතා කියනවා. මේ රට හුන්ඩුවක් කියලා කියනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරු එක එක දවස්වලට එක එක බොරු පච කෙලින්න පටන් අරන් තියෙනවා. වසන්ත සමරසිංහ කිව්වා මාසෙකට ඇති වෙන්න ගෑස් තියනවා කියලා. මුල් දවස්වල. ඊට පස්සේ වැඩේ කෙලවෙගෙන යනකොට ඇවිල්ලා කිව්වා සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තියනවා කියලා. දැන් අනුර කුමාර ජනාධිපති ඇවිල්ලා කියනවා දවස් 4කටලු තියෙන්නේ. ඉතින් අපි අහනවා මොකාද ඇත්ත කියන්නේ? ඇමතිවරු පච කෙලිනවද? ජනාධිපති පච කෙලිනවද? එතන මේ රටේ ජනතාව දැන් විශ්වාස කරන්න ඕනේ කවුද? පාරවල් දිගේ පෝලිං හැදෙන එකට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. එහෙනම් මේ මහදැන මුත්තොයි ගෝලයේ රොත්තයි ගැන අද මේ රටේ ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. එහෙනම් කට ඇරියොත් කෙලින්නේ පච. ඒ හින්දා ඔය කියන වචන ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ඒ හින්දා මිනිස්සු සැකේට හැමදාම ගිහිල්ලා තෙල් ගහ ගන්නවා. ඒ හින්දා ජනාධිපති දැන් මේ කියන එක කතාවක් ඇමතිවරු කිව්වේ තව කතාවක්. දැන් මීට දවස් කීපයකට කලින් තමයි වසන්ත සමරසිංහ කිව්වේ මාර්තු 1 වෙනිදා ඉඳන් කහපාට ගෑස් ටැංකි පාවිච්චි කරපු අයට ඒ ටැංකි වලට නිල් පාට ලිට්‍රෝ ගෑස් දෙනවා කියලා. වසන්ත සමරසිංහ කියන්නේ පූජානම් කාර්යයෙන් අපි අහනවා. කටට එන ටොම්පච කෙලින ඇමතිවරගෙන් අපි අහනවා කහපාට ටැංකි වලට දෙනවාද ලිට්‍රෝ ගෑස්? දෙනවද? රටට කියන්න. එතන හිතන විදිහට මෙහෙම පච කෙලිනකොට මිනිස්සුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. එහෙනම් පෝලිං හැදෙන එක වළක්වන්න බෑ. අනුර කුමාර දිසානායක කියන්නේ රටේ ජනාධිපති විතරක් නෙමෙයි. තාමත් රෝහණ විජේවීර සහෝදරයා තමන්ගේ ජීවිතේ කැප කරලා ගොඩනගපු ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා. ඒක අමතක කරන්න එපා කියලා අපි අනුර කුමාර දිසානායකට කියනවා.